අපි දැන් කරන්න යන්නේ අපි මේ හදාගත්ත ටෙම්පරාදුවට අපි කලින් කිසගත්ත පරිප්පු ස්වල්පය අපි හිමිසරේ කර ගන්නවා. එතන හැනවා බාරක්. දැන් හදාගත්ත පරිප්පු ගන්නවා. දැන් කාටද පරිප්පුවක් හදලා තියෙනවා ලස්සනයි. කිරි වැඩිපුර දාන්න හින්දපු පරිප්පුවක් තමයි තියෙන්නේ. අපි මේකට ස්වල්ප වශයෙන් දැන් මේ ආකාරයට එක් කර ගන්නවා. ටෙම්පරාදුව කලවම් කර ගන්නවා. කිරි වැඩිපුර දාලා නැහැ. කිරි ස්වල්ප එක් කරගෙන තියෙන්නේ. මේක කිරි වැඩිපුර දාලා අපිට වැඩි කල් තබා ගැනීම හැකියාවක් නැහැ. අනිත් එක මෙන්න මේ බාටට කිරි ආහාර ගැලපෙන්නේ නැහැ. ඒක අර නිකන් අර වෙනද උයන බාටට විහාල නෙමෙයි. මේක නිකන් මම ඔයාලට පෙන්නන්නම් ඇරලා. පෙන්නන්න ඇරලා ඒක නිකන් බේබි රයිස්. කියන්නේ තම්බලා වගේ තියෙන කොහොම බේබි හාලක් තමයි ඒකට මේ කියන්නේ. අපි මේකත් සමග ආහාරයට එක් කරගන්නවා. තක්කාලි සම්බල් සූදානම් කරගත්තු. අපිට ෆ්‍රිජ් එකේ තව තියෙනවා බැදගත්තු කරවල. හරිද? ඒක කියලා කාලා මස් කාලා අපි මේ තෙල් වැඩි කරගන්නේ නැතුව මේ ආකාරයට රස පරිප්පු අපිට පිළිකිට පිටිකල් පොඩ්කේ තියෙනවා. අපි එක් කරගන්නේ නැහැ. මොකද කිව්වොත් කිරි වැඩි වුණොත් වැඩි චොර නිසා. දැන් අපි පරිප්පු රෙඩි දැන් මේ ආකාරයට අපි දැන් අපි ගෑස් එක ඔෆ් කර ගන්නවා. මේක දාගන්න ඕන අපි දැන් වාදනයකට ලස්සන වාදනයකට අපි පස්සේ කියන්නේ දැන් අපි දාගෙන මේ වාදනයක මෙතන හොදලා අයින් කර ගන්නවා.